ඩ්‍රයිව් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි ලංකාවේ වාහන මාකට් එක. වාහන මාකට් එකට මොකද්ද වෙන්නේ? මෙන්න මෙහෙම එන්න වාහන මිල අඩු වෙනවා නේද? අපිටත් හොඳ වාහනයක් ගන්න පුළුවන් වෙයි නේද කියලා අහන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තමයි සමහරක් අය නම් කියන්නේ නෑ මොන පිස්සුද මේ වාහන මිල දැම්ම අඩු වෙන්නේ නෑ. මේ වාහන මිල තවත් වැඩි වෙනවා. මෙන්න මෙහෙම කියන පිරිසකුත් ඉන්නවා. එහෙනම් අපි බලමු ඇත්තටම වාහන මිල අඩු වෙලාද? ඔයාලා වාහනයක් ගන්නවා නම් එහෙම දැන් කොච්චර මිලකින් අඩු වෙලාද? ඔයාලට දැන් වාහනයක් ගන්න පුළුවන්ද? බ්‍රෑන්ඩ් නිව් මාකට් එකේ ලක්ෂ 100කට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවාද කියලා අපි අද බලමු. අපි එහෙනම් ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ වාහන මිල අඩු වෙන්න මූලික හේතුුනේ මොකක්ද කියලා. ඔයාලා හැමෝම දන්නවනේ නොවැම්බර් මාසේ අන්තිම සතිය වෙද්දි ලංකාවට බලපාපු කුණාටු තත්ත්වය මෙන්න මේකෙන් ගම් වතුර ඇති වුණා, නායයන් ඇති වුණා. මෙන්න මේ ආපදා තත්ත්වය මූලික හේතුවක් වුණා වාහන මිල ගොඩක්ම අඩු වෙන්න. මොකද කියනවා නම් එහෙම ගම් වතුරට එහෙම යට වෙච්ච ගෙවල් සුද්ධ කරගන්න, ඒ ගෙවල් හදාගන්න මේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි වියදම් වෙනවා. අන්න එතකොට මේ මිනිස්සුන්ට වාහනයක් ගන්නවට වඩා අන්නේ දේවල් වැදගත් වෙනවා. එතකොට කොහොමත් වාහන ගන්න බලන් හිටපු මිනිස්සු පවා වාහන ගන්නේ නැහනේ. අන්න එතකොට මෙන්න මේ වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. එතකොට කොහොමත් මේ වාහන වල මිල එන්න පහත යන එක තමයි වෙන්නේ. මේ හේතුව නිසා වාහන මිල කොහොමත් අඩු වෙනවා. ඒ වගේම තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන දත් ඇරගෙන බලනකොට ඔක්තෝබර් නොවැම්බර් මාසවල තිබ්බ වාහන වලට තිබ්බ ඉල්ලුම දෙසැම්බර් වෙද්දින හොඳටම අඩු වෙලා කියලා මෙන්න මේ වාර්තා වලින් පේනවා. මෙන්න මේ හේතුව තමයි මූලිකම හේතුව වෙලා තියෙන්නේ. මේ වෙද්දි වාහන මිල ලක්ෂ 5කින් 10කින් වගේ පහළ ගිහිල්ලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. අපි එනම් අද බලමු ලක්ෂ 100ට අඩුවෙන් ගන්න තියෙන හොඳම වාහන මොනවාද කියලා. අපි එනතර කතා කරන්නේ වැගර්නාර්, එවුරි මෙන්න මේ වගේ වාහන ගැනනේ. අද කතා කරටත් මේවා ගැන නෙවෙයි. ඇත්තටම ඔයාලා ලක්ෂ 100ක් ගෙවලා ගන්න මේ වාහන ඇත්තටම ඔයාලට වටිනවද කියලා අපි අද මෙන්න මේකෙන් කතා කරලා බලමු. අපි ඉස්සෙල්ලාම බලමු මේ දවස්වල ලංකාවේ ගොඩම ජනප්‍රිය වාහනයක් ගැන. මේක තමයි Suzuki Fronx 2025 මොඩල් එක. මෙන්න මේ කාර් එක හැච්බැක් කාර් එකක්. ඒ වගේම මේක හයිබ්‍රිඩ් විදියට තමයි එන්නේ. මේක ඇවිත් අලුතෙන් හඳුන්වා දෙන කාර් එකක් නිසා මේකේ හොඳ මොඩර්න් ලුක් එකක් බලා ගන්නත් පුළුවන්. මේක හයිබ්‍රිඩ් කාර් එකක් නිසා මේකේ හොඳ ෆියුල් ඉකොනොමි එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ එන්නේ 1 ලීටර් ටර්බෝ බූස්ටර් එන්ජින් එකක්. මේකේ ගොඩක් හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන්. head up display එකක් බලා ගන්න පුළුවන්. 9 inch LED display එකක් බලා ගන්නත් පුළුවන්. වයර්ලස් චාර්ජර්ස් තියෙනවා, 360 view camera system එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ හොඳ ground clearance එකකුත් තියෙනවා. මිලිමීටර 170ක වගේ හොඳ ground clearance එකක් තියෙනවා. අපි දැන් බලමු මේකේ price එක ගැන. අපි කලින් කිව්වට ලක්ෂ 100ට අඩුවෙන් කියලා මෙන්න මේක නම් ලක්ෂ 100ට වඩා පොඩ්ඩක් වැඩි. මේකේ 1 liter engine එකක් එන මොඩල් එක 1,50,00,000ක් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු Alpha 1 liter turbo engine එකක් කියන version එක. මෙන්න මේක 1,50,00,000කට වගේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේක නම් මෙන්න මේ ගෙවන ගානට වටින වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි දෙවෙනියට කතා කරන්න යන්නේ Toyota Yaris එක ගැන. ලංකාවේ ගොඩම පොපියුලර් කාර් එකක් Toyota Vitz එක. Toyota සමාගම මගින් මේ Vitz එක නිෂ්පාදනය කිරීම නතර කරානේ. අන්න ඊට පස්සේ ඒක වෙනුවට එන මොඩල් එක තමයි මේ Toyota Yaris කියන්නේ. මෙන්න මේක ඇවිල්ලා ලංකාවේ හොඳ රීසේල් වැලියු එකක් තියෙන කාර් එකක්. මෙන්න මේක විකුණ ගන්න නම් ඔයාලට කිසිම දෙයකට කරදර වෙන්න දෙයක් නැහැ. නිකන් බ්‍රෝකර්ස්ලා හොයන්න ඕනේ නැහැ. යාළුවෝ නිකමටනේ සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඔයාලට මෙන්න මේ වාහනේ විකුණ ගන්නවා නම් එහෙම දවස් 2-3ක් ඇතුළත විකුණ ගැනීමේ හැකියාවකුත් තියෙනවා. Toyota Yaris 2025 මෙන්න මේ මොඩල් එක ඔයාලට ලක්ෂ 85ත් 95ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ Toyota Yaris එකේ ග්‍රේඩ් දෙකක් බලා ගන්න පුළුවන්. X හා G කියලා ග්‍රේඩ් දෙකක් එනවා. මේකේ එන්නේ 1 ලීටර් පෙට්‍රල් එන්ජින් එකක්. මේකේ ගොඩක් හොඳ මොඩර්න් ලුක් එකක් බලා ගන්නත් පුළුවන්. හොඳ බූට් ස්පේස් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ෆියුල් ඉකොනොමි එක ගැන කතා කරොත් එහෙම මේක සාමාන්‍ය ලීටරයකට කිලෝමීටර් 20ක් 25ක් අතර කරනවා කියලා තමයි කියන්නේ. මේකේ මේන්ටේන් කොස්ට් එකත් ඉතාමත්ම අඩුයි. ඒ වගේම තමයි මේකේ පාර්ට්ස් ලංකාවේ ඕනම තැනකින් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන්. CSC control system එකක් තියෙනවා. ඒ වගේම තමයි BS monitoring system එකක් තියෙනවා. 360 view camera system එකක් තියෙනවා. ඒ වගේම තමයි adaptive cruise control. මෙන්න මේ වගේ ගොඩක් හොඳ ෆීචර්ස් ඇඩ් වෙලා තියෙනවා. මම මේ කීපයක් විතරයි කිව්වේ. මෙන්න මේක ඇවිල්ලා ලංකාවේ ෆැමිලි එක්කට වගේ නම් පර්ෆෙක්ට්ම කාර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එහෙම මේක ඇවිල්ලා රෙකමන්ඩ් කරන්න පුළුවන් කාර් එකක්. අපි දැන් බලමු අපේ තුන්වෙනි කාර් එක ගැන. මේකත් ඇවිල්ලා Toyota සමාගම මගින් නිෂ්පාදනය කරන කාර් එකක්. මෙන්න මේක තමයි Toyota Rumi. මේකත් මිල ගැන ඉස්සෙල්ලාම කතා කරොත් එහෙම ඔයාලට මෙන්න මේක ලක්ෂ 80ක වගේ මුදලක ඉඳලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ හොඳ මොඩර්න් ලුක් එකක් තියෙනවා. ඇතුළෙත් හොඳට ඉඩකඩ තියෙනවා. මේකේ ෆියුල් එෆිෂියන්සි එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය ලීටරයකට කිලෝ
කිලෝමීටර් 15ත් 20ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. මේකෙත් එන්නේ 1 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. ඒ වගේම තමයි මේකේ 5 දෙනෙක්ට ඉතාමත් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේක පිටිපස්සේ ෂීට් දෙක සම්පූර්ණයෙන්ම නමන්න පුළුවන්. මෙන්න මේ ෂීට් දෙක නමලා ගොඩක් ලොකු බූට් ස්පේස් එකක් හදා ගන්නත් පුළුවන්. මෙන්න මේකෙන් ඔයාලට බඩු ටිකක් වගේ අරන් යනවා නම් එහෙම ඉතාමත්ම පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේක ලංකාවේ මාකට් එකේ ඉතාමත් හොඳ රීසේල් වැලියු එකකුත් තියෙන කාර් එකක්. අනිවාර්යයෙන්ම අපි වාහනයක් ගන්න කලින් ඒ වාහනයට තියෙන රීසේල් වැලියු එක ගැන බලන්න ඕනේ. මොකද අපි ලක්ෂ 100ක් විතර දීලා මේ ගන්න වාහනේ තව අවුරුද්දක් දෙකක් යද්දි ලක්ෂ 30කින් 40කින් වගේ මීට පහළ යනවා නම් එහෙම ඒක ලොකු පාඩුවක් වෙනවා. හැබැයි මේ වාහන කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා අපේ එදිනදා පාවිච්චියට ගන්න දෙයක්. සමහරක් මොඩල්ස් තියෙනවනේ මෙන්න මේවා බලාගෙන ඉද්දි ලක්ෂ 30කින් 40කින් වගේ මිල අඩු වෙනවා. හැබැයි මේ ජපන් වාහනවල මිල අඩුවීම සාපේක්ෂව සෑහෙන්න අඩුයි. මිල අඩු වෙන්නේ නැහැ කියනව නෙවෙයි. මිල සාමාන්‍ය අනිත් වාහනවලට සාපේක්ෂව ජපන් වාහනවල මිල අඩුවීම ගොඩක්ම අඩුයි. ඔයාලා වාහනයක් ගන්නවා නම් එහෙම අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ ගැනත් අනිවාර්යයෙන්ම කල්පනා කරලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ජපන් වාහනවලට හොඳ රීසේල් වැලියු එකකුත් තියෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔයාලා ජපන් වාහනයක් ගන්නේ ගොඩක්ම වටිනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ 4 වෙනි කාර් මොඩල් එක මොකක්ද කියලා. මෙන්න මේකත් ඇවිල්ලා සුපිරි කාර් එකක්. මේක තමයි Ferradura Axia. මෙන්න මේ මොඩල් එක ඔයාලට මෙන්න මේ මොඩල් එක මිලදී ගන්න පුළුවන් ලක්ෂ 82ක් වගේ මුදලකට. මෙන්න මේ වාහනේ ඔයාලා පර්සනල් ඉම්පෝර්ට් කරනවා නම් එහෙම ලක්ෂ 80කට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. Ferradura Axia. මෙන්න මේකට තියෙන මොඩර්න් යුනික් ලුක් එකක්. මෙන්න මේකේ ලස්සන පිටුමක් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේකේ එන්ජින් එක ගැන. මේකේ එන්නේ 1 ලීටර් එන්ජින් එකක්. අපි දැන් බලමු මෙන්න මේකේ ෆියුල් ඉකොනොමි එක ගැන. මෙන්න මේක සාමාන්‍ය සිටි එකේ වගේ රයිඩ් කරනවා නම් එහෙම සාමාන්‍ය ලීටරයකට කිලෝමීටර් 18ත් 22ත් අතර හොඳ ෆියුල් ඉෆිෂියන්සි එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හයිවේ එකේ රයිඩ් කරනවා නම් එහෙම ලීටරයකට කිලෝමීටර් 20ත් 25ත් අතර හොඳ ෆියුල් ඉෆිෂියන්සි එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේකේ මිලිමීටර් 150ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේක ඇතුළු ගත්තොත් එහෙම මේකේ හොඳ ඉඩකඩ තියෙනවා. පහසුවෙන් බස් යුනිට් වගේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ ලීටර් 250ක වගේ ගොඩක් හොඳ බූට් කැපැසිටි එකකුත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වාහනේ තියෙන එකම අවාසිය තමයි රීසේල් වැලියු එක පොඩ්ඩක් අඩු වෙනවා. මෙන්න මේක තමයි තියෙන ලොකුම අවාසිය. ඒ වුණාට මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන අනිත් වාහනත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී නම් එන්නේ වාහන වලින් මෙන්න මේ වාහනේ තමයි ඉස්සරහින්ම ඉන්නේ. මේක ගෙවන ගානට පාඩු නැති වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඇතුළේ හොඳට ඉඩකඩ තියෙනවා. ඒ වගේම මොඩර්න් ලුක් එකක් තියෙනවා. හොඳ ෆියුල් ඉකොනොමි එකක් තියෙනවා. මෙන්න මේවත් එක්ක බලද්දී නම් ෆැමිලි එකකට වෙහිකල් එකක් හොයන කෙනෙක්ට නම් මෙන්න මේ වාහනේ ගොඩක්ම හොඳ චොයිස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි බලමු අපේ පස්වෙනි චොයිස් එක මොකක්ද කියලා. මෙන්න මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රික් කාර් එකක්. මෙන්න මේ කාර් එක තමයි BYD Atto 1. ලංකාවේ ගොඩක් අය බලාගෙන හිටියානේ මෙන්න මේ වාහනේ ලංකාවට එනකම්. ලංකාවේ ගොඩක් අය නම් කිව්වේ මෙන්න මේ වාහනේ ලංකාවට ආවම ලක්ෂ 60 70 අතර මුදලකට මිලදී ගන්න පුළුවන් කියලා. හැබැයි මෙන්න මේක දැන් මාකට් එකේ යන ප්‍රයිස් එක තමයි ලක්ෂ 83යි 50ක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේක මිලදී ගන්නවා නම් එහෙම දැන් ඕනතරම් ෆ්‍රී ඕඩර්ස් බාර ගන්නවා. මෙන්න මේ BYD Atto 1 එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේක එක චාර්ජ් එකකින් කිලෝමීටර් 300ක් ධාවනය කරන්න පුළුවන්. මෙන්න මේකෙම BYD Atto 1 ප්‍රීමියම් කියලා තව මොඩල් එකක් එනවා. මෙන්න මේකේ නම් කිලෝමීටර් 380ක් ධාවනය කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි මෙන්න මේකේ ප්‍රයිස් එක නම් පොඩ්ඩක් වැඩි වෙනවා. මෙන්න මේකේ ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 92යි 50ක් වගේ මුදලක් තමයි. මෙන්න මේ BYD Atto 1 එක ඇත්තටම ගෙවන ගානට වටිනවද? ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම මේක වටිනවා කියලාද? අන්න එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ මෙන්න මේ ගානට වටිනවද නැද්ද කියලා. මෙන්න මේ විදිහට තමයි 2025 දෙසැම්බර් වෙද්දී ලංකාවේ මාකට් එකේ ලක්ෂ 100ට අඩුවෙන් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් පාක් ගැන විස්තර තමයි අද ගෙනාවේ. මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයාලට මෙන්න මේ වාහනද පර්සනල් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පර්සනල් ඉම්පෝර්ට් කරත් එහෙම ඔයාලට ලක්ෂ ගාණක් සල්ලියක් ඉතිරි කරගන්නත් පුළුවන්. මෙන්න මේ දේ ගැනත් ඔයාලා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ වාහන වලින් ගන්න කැමති වාහනය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අද අපි ගෙන වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.